ඉතින් ඔයාලට අපට ලැබුණු සුභාරංචිය මොකක්ද කියලා කියන්න තමයි හදන්නේ. ඉතින් මේ අපි දෙන්න යාළු වෙලා අවුරුදු 5කට කලින් තමයි මේ අවුරුදු 5ක් යාළු වෙලා ඉඳලා තමයි අපි දෙන්න මැරි කරේ. ඒ කාලේ ඉතින් මං ගොඩක් කෙට්ටුයි. දැනටමත් එහෙම තමයි. ඉතින් එක ප්‍රශ්නවලට මුහුණ දීලා තරහ මනහ වෙලා බාධක ගොඩක් මැද්දේ ඉතින් අපි දෙන්න වෙඩින් එක ගන්න තීරණය කරා. 2021 7/21 තමයි අපි දෙන්න වෙඩින් එකට දින නියම කරගත්තේ. ඊට කලින් නියම කරගෙන තිබ්බා. කොරෝනා ඇවිල්ලා ඒ දිනේට කරගන්න බැරුව තමයි තිබුණේ. ඒ නිසා කොහොම හරි අර 100කට සීමා කරපු දවස්වල ටක් ඉක්මනට කොහොම හරි සතියක් විතර ඇතුළත ප්ලෑන් කරලා ඔක්කොම කරලා ඉතින් වෙඩින් එක ගත්තා. වෙඩින් එක ගැන ඔයාලට මම පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් කොහොම හරි ඒ වෙනකොට මගේ නැන්දම්මා ලෙඩ වෙලා තමයි හිටියේ. හස්බන්ඩ් තමයි ඉතින් බලාගත්තේ. ඉන්න කලින් ඉතින් මැන්දට පස්සේ ඉතින් යාවත් ගෙදර කරගෙන ඇවිල්ලා අපේ ගෙදර තමයි නතර වුණේ. ඉතින් ඒ කියන්නේ අපේ ගෙදර ආවා. ඉතින් ඔහොම ඉන්නකොට වෙඩින් එකෙන් පස්සේ මගේ තාත්තත් අසනීප වුණා. ඒ කියන්නේ යාටත් අංශභාගය හැදුනා. ඒ කියන්නේ නැන්දම්මටයි මගේ තාත්තටයි දෙන්නටම අංශභාගය හැදුනා. හැදිලා තමයි ඉතින් හිටියේ මේ මගේ තාත්තා. ඉතින් ඇවිද කන්න කරගන්න මොකොත් බැරුව තමයි හිටියේ. ඉතින් කොහොම හරි මාස කිහිපයක් විතර යනකොට ඉතින් එයා නැති වුණා. අපිව දාලා ගියා. ඊට පස්සේ ඉතින් කොහොම හරි ඊට මාස දෙකකට විතර පස්සේ මෙයින් යා අපේ නැන්දම්මා කියන්නේ හස්බන්ඩ්ගේ අම්මා ඉතින් කොහොම හරි දව ෆොටෝ ගහගත්තා. ඉතින් වෙඩින් එකට කොහොම හරි ඉතින් හිටවගෙන ඉතින් එයත් කොහොම හරි ඉතින් අපිව දාලා ගියා. දෙන්නම ඉතින් අසනීප තත්ත්වයෙන් හිටිය නිසා බබෙක් ගැන ලොකුවට හිතුවේ නෑ. ඒ දෙන්නගේ වැඩත් කරගෙන මට බබෙක් බලා ගන්නත් අමාරුයිනේ. ඒ දෙන්නටම ඇවිද ගන්නත් බෑ. ඉතින් සේරම ළඟට කරන්න ඕනේ. කන්න බොන්න. ඉතින් යාලට හැමදේම කරන්න ඕනේ. ඉතින් මං කොහොම හරි ඒ දෙන්නට උපරිම ඉතින් සැලකුවා. දෙන්නම කොහොම හරි ඉතින් බලාගත්තා. අම්මයි මායි දෙන්නම තමයි ඉතින් සේරම කරගෙන හිටියේ. ඉතින් හස්බන්ඩ් වැඩට යන නිසා කොහොම හරි ඉතින් අවුරුදු 3කට පස්සේ මං අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා සුභාරංචිය දැනගත්තා. ඒකත් බුදුමයක් කියන්නේ ඉතින් ඇනිවර්සරි එක දවසේමයි ඒක දැනගත්තේ. එහෙමවත් ඉතින් මට කියා ගන්න බැරි සතුටක්. ඉතින් අසනීප දෙන්නම නැති වුණාට පස්සේ තමයි ඉතින් මම ප්‍රෙග්නන්ට් කියලා ඒ සුභාරංචිය දැනගත්තේ. දෙවියෝ දුන්න තෑග්ගක් වගේ එක. මොකද ඉතින් අසනීප දෙන්නෙක්ම බලා ගන්නකොට ඉතින් ප්‍රෙග්නන්ට් වුණොත් ඉතින් මට ඉතින් ගොඩක් අමාරුයිනේ ඉතින් ඔක්කොම වැඩ කරගන්න. ඒ හින්දා ඉතින් කොහොම හරි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ මං ඉස්සෙල්ලාම කරේ මිඩ්වයිෆ් මිස්ට කෝල් කරපු එක. ඊට පස්සේ ඉතින් මිස් මාව බලන්න ආවා. මිස් කිව්වා තව සතියකට විතර පස්සේ ගමේ ක්ලිනික් එක තියෙනවා කියලා. ඒකට එන්න කියලා. ඉතින් මං ගිහිල්ලා එතන හිටිය ડોක්ටර්ට පෙන්නුවා. ඒ වෙනකොට මට ගොඩක් වමන යනවා. හොඳටම අමාරුයි. ඉතින් ડોක්ටර් කිව්වා වියෝජී කෙනෙක්ට පෙන්වන්න ඕනේ කියලා. ඊට පස්සේ මිස්ට මම ඒක කිව්වට පස්සේ මිස් කිව්වා හොස්පිටල් එකට යන්න ගිහින් ඒ ක්ලිනික් එකට සම්බන්ධ වෙලා වියෝජී කෙනෙක්ට පෙන්වන්න කියලා. ඉතින් මං මිස් කීප විදිහට ඉතින් එහෙම කරා. ඊට පස්සේ ඉතින් එතනින් එහාට වෙච්ච දේවල් මම ඔයාලට තව වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඔහම තමයි ඉතින් මට මගේ ඇනිවර්සරි එක දවසේ හම්බුණ සුභ ආරංචිය. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.
මං අදට ගිහින් එන්නම්. ඔවුන් පරිස්සමින් හොඳින් ඉන්න. බුදු සරණයි.